ඔයාලගේ පේපර් එක, ඒ කියන්නේ පේපර් 4 වෙනි පේපර් එක ඉරිදා පන්තියේ. ඒතකොට දැන් මෙතනින් ඉස්සරහට ටික, ඒ කියන්නේ තියරි ටික ඉවර වෙනකම්, ඉරිදා ක්ලාස් එකේ තියරි ටික ඉවර කරනකම් පේපර් ක්ලාස් එක ඇතුලේ සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට මේ පේපර්ස් වලට උත්තර මේ විදිහට වීඩියෝස් ටිකක් දානවා. එතකොට පේපරේ බලලා ගෙනලා දුන්නාම තමන්ගේ වැරදුනේ මොන ගානද කියලා ඒක වීඩියෝ එක බලන්න. බලලා ඒකේ උත්තර ටික හදන්න. තේරුම් නැති එකක් තියෙනවා නම් ක්ලාස් එකට ගෙනලා අහන්න. ඒක කරන්න ඉක්මනට සිලබස් එක කවර් කරගන්න. ඊට පස්සේ අපි දිගටම පේපර් ලියමු ක්ලාස් එක ඇතුලේ. පේපර් ලියලා සාකච්ඡා කරන්නේ ක්ලාස් එක ඇතුලේම අපිට කරන්න පුළුවන්. ටික කාලයක් යද්දී. හරිනේ. 4 වෙනි පේපරේ පළවෙනි ප්‍රශ්න දැන් මම හදාන යනවා. ටිකක් වේගෙන් හදයි. පේපරේ සාකච්ඡා කරනනේ. ඒතර ඔයාලා ගෙදරින් තමන්ගේ අඩුපාඩු හදාගන්න. පළවෙනි ගාන. එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ පිහිටි තක්සේරු වටිනාකම 60,000ක් වන නිවසක් සඳහා 4,500ක වරිපණම් බද්දක් අය කරයි. දැන් අහන්නේ මොකද්ද? වරිපණම් බදු ප්‍රශ්නය. ගාන බදු වල වරිපණම් බදු ගානක්. ඒතර සමීකරණය මොකක්ද එන්නේ? සමීකරණය එන්නේ වාර්ෂික වරිපණම් බදු. වරිපණම් බදු මුදල සමානයි නිවසේ වටිනාකම ගුණ කිරීම 100 උඩ ප්‍රතිශතය. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ප්‍රතිශතය. වටිනාකම දීලා තියෙනවා. එයා ගෙවන බදු මුදල දීලා තියෙනවා. ප්‍රතිශතයට දාගමු x කියලා. එයාමනේ අහන්නේ x බෙදීම 100. ගෙදර වටිනාකම දීලා තියෙනවා කීයද? රුපියල් 60,000. ඔන්න මෙතෙන්ට දාන්න වටිනාකම 60,000යි. වරිපණම් බදු මුදල. වරිපණම් බදු මුදල කීයද? රුපියල් 4,500යි. ඒක මෙතෙන්ට දාන්න. හරිනේ. සමීකරණ මතක නම් ගාන ආදේශ කරන්න විතරයි තියෙන්නේ. දැන් මොකද්ද කරන්නේ? බෙදන්න ඉන්න 100 මේ පැත්තේදී ගුණ වෙනවා. ගුණ කරන්න ඉන්න 60,000 මේ පැත්තේදී බෙදෙනවා. එතකොට x මේ පැත්තේ ඉන්නේ මොකද්ද? 4,500 බෙදන්න ඉඳපු 100 මෙහෙට්ටෙද්දි ගුණ වුණා. ගුණ කරන්න ඉඳපු 60,000 මේ පැත්තේදී බෙදීම වෙනවා. බින්දුවර බින්දුව කැපෙනවා. බින්දුවර බින්දුව කැපෙනවා. බින්දුවර බින්දුව කැපෙනවා. මෙතනත් බින්දුවර බින්දුව කැපෙනවා. අන්තිම ඉතුරු වෙන්නේ 45 බෙදීම 6 සමානයි x. බලන්න 45 6න් බෙදලා කීයක් එනවද? 7යි 6 වරක් 7 42යි 3ක් ඉතුරුයි. ගේන්න ඉලක්ක නැහැ. තිබ්බා තිත දැම්ම බින්දුව. 30ට කීයද? 5යි. හරිනේ. 30ට 6 5යි. අන්තිම උත්තරේ එනවා කීයක්ද? 100ට 7.5. මෙන්න වරිපණම් බදු ප්‍රශ්නය. වීඩියෝ එක නවත්තලා ලියාගෙන මම වීඩියෝ එක ලියන්න වෙලාව දෙන්නේ නැහැ වීඩියෝ එකේ. ඒතර ඔයාලා නවත්තලා Tamanට ඕන දේවල් ටික ලියා ගන්න. අඩුපාඩු ටික හදා ගන්න. ඊට පස්සේ එතනින් ඉස්සරහට බලන්න. දෙවෙනි ගාන. සමචතුරස්‍රයක් තියෙනවා. ඡාපයක් තියෙනවා. මේ කැල්ල අඳුරු කරලා තියෙනවා. පාද හතරම සමානයිලු. මේ පැත්ත 14 සෙන්ටිමීටර. එහෙනම් මේ පැත්ත 14යි නම් මෙයත් 14යි, මෙයත් 14යි, මෙයත් 14යි. මේ කතාව හැමෝටම තේරෙනවා. මෙතන අංශක 90යි. දැන් අහන්නේ මොකද්ද? රූපයේ අඳුරු කළ කොටසින් දැක්වෙන්නේ සමචතුරස්‍රාකාර ආස්තරයකින් කේන්ද්‍රයේ ඛණ්ඩ හැඩදී කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයෙහි පරිමිතිය සොයන්න. මොකක්ද අහන්නේ? මෙන්න මේ සමචතුරස්‍රයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස කපා ඉවත් කරලාලු තියෙන්නේ. හරිද? පරිමිතිය අහන්නේ. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? සමචතුරස්‍රයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩලු කැපුවේ. ඒතර ඉතුරු වෙච්ච කෑල්ල තමයි මෙයා මේ පාට කරලා තියෙන්නේ. දැන් අපෙන් පරිමිතිය අහන්නේ කාගේද? මෙන්න මේ අඳුරු කරපු කොටසේ පරිමිතිය. දැන් පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. නම් මෙතනින් පටන් ගමු. වටේ දිගෙදි මේ පාදේ එනවා. ඒ පාදේ කීයද? 14යි. මේ පාදේ එනවා. ඒ පාදයට කීයද? 14යි. අයනවා මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඡාප දිග. හරිද? මෙතන ඉඳන් මෙතෙන් තියෙන ඡාප දිග. ඡාප දිග හොයන්නේ කොහොමද? මුලින්ම ඡාප දිග හොයන්න වෙනවා. සමීකරණය මොකද්ද? 2πr. වෘත්තයක නම් පරිධිය හොයන්නේ මොකෙන්ද? 2πr වලින්. එහෙනම් 2πr ගුණ කිරීම මෙතන කෝණි කීයද? වෘත්තයක් නෑනේ. වෘත්තෙන් කොටසයි තියෙන්නේ. කොච්චර පංගුවක්ද? 90යි කියන්නේ 4න් එක. එහෙනම් ගුණ කිරීම 4න් එක. 2 ගුණ කිරීම 5 කියන්නේ කීයද? 22 බෙදීම 7යි.
මේකේ අරේ කීයද? කේන්ද්‍රය මෙතනනේ. කේන්ද්‍රේ ඉඳන් පරිධිය හම්බෙනකන් යා කරන රේඛාව අරේ වෙන්නේ. එහෙනම් කේන්ද්‍රේ මෙතන නම් මෙන්න මේ පරිධියේ කොටස ඒක හම්බෙනකන් යා කරපු රේඛා අරය. අරය සෙන්ටිමීටර් 14යි. ගුණ කිරීම 1/4. දැන් සුළු කරමු. 7 1යි 14ට 2යි. මෙන්න අර මරු කැපිල්ල තියෙනවා මේ. දෙවරක් දෙක 4යිනේ. දෙවරක් දෙක 4යි. හරේත් 4ක් තියෙනවා. එහෙනම් හරේ ඉන්න 4ට මෙතන දෙකේව දෙක කපනවා. එතන අන්න අපිට චාප දිග එනවා සෙන්ටිමීටර් 22ක්. සෙන්ටිමීටර් 22ක් යනවා. එතන අපි දන්නවා මේ දිග කීයද? සෙන්ටිමීටර් 22. දැන් පරිමිතිය කියන්න පුළුවන්. පරිමිතිය කියන්නේ මෙයාගේ එකතුව. එතකොට පරිමිතිය සමානයි 14 ධන 14 ධන 22. 14 ධන 14 ධන 22. එකතු කරලා බලන්න කීයක් කීද? 14යි 14යි කියන්නේ 28යි. ඒකට එකතු වෙන්න ඕනේ 22ක්. අන්තිම උත්තරේ එනවා සෙන්ටිමීටර් කීයද? 50. එහෙනම් මේ අඳුරු කරලා තියෙන එකේ පරිමිතිය සෙන්ටිමීටර් 50යි. ඔන්න දෙවෙනි ගාන. හරි. එතකොට තුන්වෙනි ගාන මොකක්ද තියෙන්නේ? වීජ්‍ය භාග වගේ ගානක් තියෙන්නේ. වීජ්‍ය භාග සහ සමීකරණ දෙක එකතු කරලා. ඍණ 1/6x සමානයි 1/10යි. අන්න මරු. දැන් බලන්නකෝ මේකේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා නෙමෙයි. මොන සංඛ්‍යාවද? භාග සංඛ්‍යා. මේකේ තියෙන්නේ භාග සංඛ්‍යා. ඒතර මෙතන භාග දෙකක් අඩු වෙන්න ඉන්නවා. භාග දෙකක් අඩු වෙන්න නම් මොකක් සමාන වෙන්න ඕනද? හරයන් සමාන වෙන්න ඕනේ. හරිද? හරයන් සමාන වෙන්න ඕනේ. එතකොට බලන්න අපි 3x කීයෙන්ද ගුණ කරන්නේ? හරයන් සමාන කරගන්න මෙතන තියෙන්නේ 6x. එහෙනම් 3x ගුණ කරනවා අපි කීයෙන්ද? 2කින්. හරය විතරක් 2කින් ගුණ කරන්නේ නෑනේ. ලවයත් 2කින් ගුණ කරන්න වෙනවා. ඒතර ගුණ කරපුවාම කොහොමද එන්නේ? දෙවරක් 2 4යි, තුන්වරක් 2 කීයද? 6x. ඍණ 1/6x සමානයි 1/10යි. අන්න දැන් හරයන් සමානයි. හරයන් සමානයි නේද? ලවයන් අඩු කරන්න පුළුවන්. 4න් එකක් අඩු වෙද්දි කීයද? 3යි. එහෙනම් 3 බෙදීම 6x සමානයි 1/10යි. ඔන්න දැන් මෙතන තිබ්බ භාග දෙක අඩු කරා. දැන් ගාන හදලා ඉවරයි වගේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපිට හොයන්න කියන්නේ කාවද? විසඳන්න කියලා කියන්නේ. ඒ කියන්නේ x ලා තමයි හොයන්න තියෙන්නේ. x හොයන්න තියෙන්නේ. දැන් x ඉන්නේ යට. ඔන්න ඔය වෙලාවට x ඉන්නේ හරේ. හරයන් නැති කරගන්න ක්‍රමයක් අපිට තියෙනවා. මරු ගුණ කිරීමක්. මොකද්ද? හරස් ගුණිතය. මෙයාව මේ පැත්තට ගුණ කරනවා. මෙයාව මේ පැත්තට ගුණ කරනවා. 10 මේ පැත්තේදී 3ත් එක්ක ගුණ වුණොත් 30 වෙනවා. 6x එකෙන් ගුණ වුණොත් 6x එනවා. හරිනේ. දැන් 6x එක ගුණ වෙලා ඉන්නේ. එහෙනම් ගුණ කරන්න තියෙන 6 මේ පැත්තේදී බෙදීම 6 වෙනවා. එහෙනම් 30 6න් බෙදුනාම කීයද? 5යි. x සමානයි 5යි කියලා උත්තරේ එනවා. හරිනේ. අඩුපාඩු දෙනවා හදා ගන්න. හතරවෙනි ගාන. රූපේ දී ඇත් තොරතුරු අනුව x අගය සොයන්න කියලා කියනවා. මොකක්ද ඒ කතාව? ජ්‍යාමිතිය ගානක්. ජ්‍යාමිතිය ගණන් ටිකක් දැම්මා. ජ්‍යාමිතිය ළඟදිම පටන් ගන්නවා. මේක දාන්න හේතුව මේ පොඩි තියරනේ. ඒ කියන්නේ 8 9 තිබ්බ පොඩි තියර වලින් තමයි මේ ගණන් ටික යන්නේ. ඒ හින්දා මේ පොඩිම ගණන් ටික දැම්මා. හරිනේ. හරි. රූපේ දී ඇත් තොරතුරු අනුව x අගය සොයන්න. මොකද කරන්නේ? මෙන්න මෙතන කෝණයක් තියලා තියෙනවා අපිට 114යි කියලා. දැක්ක ගමන් ප්‍රමේයක් මතක් වෙනවා. මොකද්ද? ත්‍රිකෝණ දිහා දකිද්දි මට ප්‍රමේයන් දෙකක් ඔලුවට එනවා. එකක් නෙමෙයි දෙකක් එනවා. මොකක්ද එන්නේ? මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි නම් අන්න ප්‍රමේය ඔලුවට එන්න ඕනේ. මොකද්ද කියන්නේ? පාද දෙක සමානයි නම් ඉස්සරහා තියෙන කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි. ඔන්න පළවෙනි ප්‍රමේය. හරිද? තව ප්‍රමේයක් මට මතක් වෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඒක ඇත්තට මේ ප්‍රමේයට නම් ඕනේ මම ප්‍රමේය කියන්නම් මේ ගන්නට ඕන වෙන්නේ නැතුයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය
අභ්‍යන්තර ඒ කියන්නේ ඇතුලේ ඉන්න කෙනා නෙමෙයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ. මෙයා නෙමෙයි එයාගේ ඉස්සරහින් ඉන්න දෙන්න. මෙන්න මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා කියනවා. C සමානයි ඇතුලේ ඉන්න කෙනා නෙමෙයි අනිත් දෙන්නගේ එකතුව. A ධන B සමානයි C. ඔන්න ඕම් ප්‍රමේයයක් තියෙනවා. අනිත් ප්‍රමේය හැමෝම දන්නවා. මොකද්ද? ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි. ඔන්න ඔය තුන් දෙනා පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්. තුන් දෙනා මොන වෙන්නෙත් නැතිව බලමු. දැන් මාර්ගයක් තියෙනවා මොකද්ද? මෙයා x ලු. දැන් මේ ත්‍රිකෝණේ මේ පාත් දෙක සමානයි. මේ පාත් දෙක සමානයි කියන්නේ මේ පාත් දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙකක් සමානයි. මම දැනට y වගේ දාගන්න. මෙයත් y මෙයත් y. දෙන්න සමානයිනේ. සමදීපාත් ත්‍රිකෝණ ප්‍රමේයට අනුව. හරි. මම දන්නවා මෙන්න මෙතන කතාව. මෙතන කතාව මොකද්ද? සරල රේඛාවක් මත ඒ ප්‍රමේයක් මේකට වුණා. මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. බද්ධ කෝණ දෙක එකතුව කීයද? 180යි. පාවිච්චි කරලා හොයනවා y. y ධන 114 සමානයි 180යි. ධන 114 එහා පැත්තට යනවා. අන්න ඍණ 114 වෙනවා. ඒතර y කීයද? 6යි 10න් 4ක් අඩු වුණොත් 6යි. 7න් එකක් ගියොත් කීයද? 6යි. එතකොට එකෙන් එකක් බිඳුව. y යනවා කීයක්ද? අංශක 66ක්. මෙන්න දැන් y දන්නවා. මෙයා 66යිලු, මෙයත් 66යිලු. හරිනේ. දැන් y කියන්නේ 66යි නම් තැන් දෙකෙන් තියෙන්නේ y. එහෙනම් මෙතනත් 66යි, මෙතනත් 66යි. දැන් x අහන්නේ. මොකද්ද කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. එකක් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3. මෙයයි තුන් දෙනා එකතු 180යි දාලා x ගන්න පුළුවන්. අනිත් ක්‍රමය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. අන්න ඒ ප්‍රමේය මම හිතනවා මේ ගන්නට ලේසි වෙයි. ඒක දාමු. x ධන 66 සමානයි කීයද? 114ට. x ධන 66 සමානයි 114යි. නිකම්ම දැන් හරිනේ කතාව. ඇයි? ධන 66 යවමු එහා පැත්තට. ධන 66 එහා පැත්තට යද්දී ඍණ 66 වෙනවා. කීයක් ඉතුරු වේද බලමු. 114න් 66ක් අඩු කරන්න තියෙන්නේ. ඒතර 14 වෙන්නේ කීයද? 8යි. දැන් බිඳුවනේ. 10 වෙන්නේ කීයද? 4යි. එහෙනම් x එනවා කීයක්ද? අංශක 48ක්. ඔන්න උත්තරේ. හරිනේ ගාන. මුලින්ම ත්‍රිකෝණ මේ රූපේ දිහා දැක්කම පාද දෙක සමානයි කියලා දැක්කා. එහෙනම් ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. ඒක මාක් කරගත්තා. මේ දෙන්න එකතු 180ක් වෙන්න ඕනනේ. ඒක පාවිච්චි කරලා මෙයා හෙව්වා. ඒතර මෙයා හෙව්වා කියන්නේ මෙයත් එයාගෙම තමයි 66මයි. ඊට පස්සේ බාහිර කෝණ ප්‍රමේය පාවිච්චි කරා. බාහිර කෝණය ඇතුළේ ඉන්න කෙනා නෙමෙයි අනිත් දෙන්න එකතුවට සමානයි. ඔන්න ඕක ලියලා x හෙව්වා. හරිනේ. තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි. ඊළඟ ගාන ඇත්තරම 10 වසරේ ළමයින්ට ඒගොල්ලන්ගේ සමීකරණ පාඩමේ තියෙන ගානක්. කමන්නේ ඒක දැම්ම ලොකු අවුලක් නැහැ. හොඳට මතක තියාගන්න මේ ගාන මේ සැරේ වාරි විභාගෙට ලකුණු දෙකේ ගානක් මේකෙන් එයි. මේ වගේම ගානක් දාන්න ඉඩ තියෙනවා. මේක විසඳන්න කියලා අහනවා. මේක ප්‍රසිද්ධ ගානක්. මේක විසඳන්න කියලා අහනවා. ඔක විසඳන්න කියලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ එක්ස්ට්‍රා උත්තර දෙකක් ගන්න එක. එක්ස්ට්‍රා උත්තර දෙකක් ගන්න එක. මෙතන මෙන්න මේ තියරිය පාවිච්චි කරනවා. මම කියනවා A අකුරයි B අකුරයි දෙන්නම ගුණ වෙලා බිඳුව වෙනවා. හරිද? A අකුරයි B අකුරයි දෙන්නම ගුණ වෙලා බිඳුව වෙනවා. හරි. මම කියනවා A ගේ වටිනාකම 10යි. A 10යිලු. එහෙනම් B කීයක් වෙන්න ඕනද? දෙන්න ගුණ වෙලා බිඳුව වෙන්න. A 10යි නම් 10 වරක් කීයද බිඳුව වෙන්නේ? 10 වරක් බිඳුව නේද බිඳුව වෙන්නේ. එතකොට Aට වටිනාකමක් තියෙනකොට B බිඳුව වෙන්න ඕනේ. බිඳුව වෙන්න ඕනේ. හරිද? Aට වටිනාකමක් තියෙනකොට A 10යි නම් මෙයත් එක්ක ගුණ වෙලා බිඳුව වෙන්න නම් B කියන කෙනා බිඳුවක් වෙන්න ඕනේ. ඔක අනිත් පැත්තේ දමු. මෙන්න දැන් B ට වටිනාකමක් තියෙනවා. මම දැන් කියනවා B 10යි. හරිද? නම් 10 කීයෙන් ගුණ වුණොත්ද බිඳුව වෙන්නේ? 10 වරක් බිඳුවනේ බිඳුව වෙන්නේ. එහෙනම් A කියන්නේ කීයද? බිඳුවයි. හරිද? එහෙනම් ඇත්තටම දෙන්නේ ගුණ වෙලා බිඳුව වෙන්න නම් එක්ක මේකේ මෙයා බිඳුව වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳුව වෙන්න ඕනේ. ඒක අපි ලියනවා මෙහෙම A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව විය යුතුයි. විය යුතුයි.
හරිද? ඔන්න ඔහොම එකක් අපි ලියනවා. දෙන්නෙක් ගුණ වෙලා බිඳුව ඇවිල්ලා නම් එක්කෝ A සමානයි බිඳ AB දෙන්න ගුණ වෙලා බිඳුව ඇවිල්ලා. ඒතර අපි කියනවා A සමානයි බිඳුව හෝ. එහෙනම් මෙයා බිඳුව වෙන්න පුළුවන් නැත්නම් මෙයා බිඳුව වෙනවා. A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව විය යුතුයි. හරිද? ඔන්න ඕකම ඇප්ලයි කරනවා මේකට. මේක A කියලා හිතන්නකෝ. මේක B කියලා හිතන්නකෝ. එහෙනම් මෙයා සමානයි බිඳුව හෝ මෙයා සමානයි බිඳුව විය යුතුයි. ඔන්න ඔහම ලියනවා දාන්න. හරිද? එතන එන්නේ කොහොමද? x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 8 සමානයි බිඳුව විය යුතුයි. බිඳුව විය යුතුයි. දැන් හදලා ඉවරයි ගන්න. ඇයි? මෙහෙම බලන්නකෝ. ධන 3 එහා පැත්තට යද්දී මොකක් වෙනවද? ඍණ 3 වෙනවා. ඔන්න x එක උත්තරයක් ආවා. x සමානයි කීයද? ඍණ 3යි. හෝ ඍණ 8 එහා පැත්තට යද්දී මොකද්ද වෙන්නේ? ධන 8 වෙනවා. x සමානයි 8 විය යුතුයි. ඔන්න ගාන හදලා ඉවර. වර්ග සමීකරණයක මූල හොයද්දී අන්තිම ස්ටෙප් ටික මේ විදිහට යනවා සාධක කැඩීම් වගේ. ඒක 10 වසර හැටි සමීකරණ පාඩම දාද්දී නෝට් එකේ ඒක තියෙයි. ඒ පාඩම කරන මේක අනිවාර්යෙන් ලකුණු දෙකේ ගානක් විතර ගොඩක් දුරට දෙයි. එහෙනම් ඔය ගාන පොඩ්ඩක් බලා ගන්න. හරි. ඊළඟ එක අංග සම ත්‍රිකෝණ අංග සමයෙන් අහලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? ශ්‍රීජුකෝණී ත්‍රිකෝණ ටිකක් තමයි පේන්න තියෙන්නේ. මේ කෝණයේ අංශක 90යිලු. මේක ඉරි දෙකක් ගහලා තියෙනවා. මෙතන කෝණය 60යිලු. මේක PQR ලු. PQR ලු. ඊට පස්සේ දීලා තියෙනවා ආය ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණෙ දෙන්නේ XYZ කියලා. මෙතන අංශක 60යිලු. මෙතන අංශක 30යිලු. මේ පාදය ඉරි දෙකක් ගහලා තියෙනවා. තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ කෝණයේ අංශක 60ක්ලු. මේ පාදෙ ඉරි දෙකක්. මෙතන 90යිලු. ඒක MNLලු. මොන නම දීලා තියෙනවා. මොකක්ද අපෙන් අහන්නේ? පහත් දැක්කෙන ත්‍රිකෝණ අතරින් අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරා ඒ අංග සමවන අවස්ථාව දක්වන්න. අංග සම ත්‍රිකෝණ දෙක තෝරන්න කියනවා. අංග සමවන අවස්ථාවක් දක්වන්න කියලා කියනවා. හරිද? එතකොට හරිනේ. හරි. එන්න කතා පිළි වෙන්න. හරි. අංග සම අවස්ථා කීයක් අපි දන්නවද? 4ක් දන්නවා. පොඩි මේක පා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක පාකෝපා මෙතන විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? කෝණය. මේ කෝණය මොන කෝණය වෙන්න ඕනද? අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. නැත්නම් අංග සම වෙන්නේ නැහැ. අන්තර්ගත කෝණය. තුන්වෙනි අවස්ථාව මොකද්ද? කෝකෝපා. මෙතනත් මෙන්න මේ පාදය අනුරූප පාදය වෙන්න ඕනේ. නැත්නම් අංග සම වෙන්නේ නැහැ. අනුරූප පාදය. හතරවෙනි එක මොකද්ද? කර්ණපා. මේක වළංගු වෙන්නේ ශ්‍රීජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. කර්ණයක් තියෙන ශ්‍රීජුකෝණී ත්‍රිකෝණ වලට. හරි. දැන් මේකේ මොකද්ද අංග සම වෙන්නේ? බලමු. කෝණ දෙකයි පාදයයි තියෙන්නේ. කෝණ දෙකයි පාදයයි කියන්නේ දැක්ක ගමන් හිතනවා මොකද්ද? කෝකෝපා. කෝකෝපා කියලා හිතනවා. බලමු කතාව. කෝකෝපා. මෙතන කෝණ ටික අපි පුරවමු. මේක 90යි මේක 60යි කියන්නේ 150යි. 180 වෙන්න මෙයා කීයද? 30යි. මෙතනත් ඕන පුරමු 60යි 30යි කියන්නේ මේ කෝණේ කීයද? 90යි. මේ කෝණේ 90යි. ඇයි 180 වෙන්න ඕනනේ. ඒතර 90යි 60යි කියන්නේ 150යි. එහෙනම් 180 වෙන්න මෙයා කීයද? 30යි. ඔන්න ඒ කෝණෙත් හරි. කෝකෝපා යන්න නම් දැන් ඇත්තටම අපිට පේනවා ත්‍රිකෝණ තුනේම කෝණ යුගලක් සමාන කරගන්න පුළුවන්. කෝකෝ හරි. පා නැහැ. හරිද? පාදේ තමයි හොයන්න ඕනේ. හැබැයි මේ පාදේ මොකක් වෙන්න ඕනද? අනුරූප පාදේ වෙන්න ඕනේ. නැත්නම් අංග සම වෙන්නේ නැහැ. එයා අපිට සමානයි කියලා දීලා තියෙන්නේ මේ ඉරි දෙක ගහපු පාද විතරයි. මේ පාදය මෙයාට සමානයිලු. ඒ පාදේ මෙයාට සමානයිලු. ඔය තුන් දෙනාම සමානයි කියලා දීලා තියෙනවා. බලමු ඔය මොන ත්‍රිකෝණේද ඔය පාද දෙක අනුරූප වෙන්නේ. දැන් මේ ත්‍රිකෝණේ මෙයා මේ සමානයි කියලා දීලා තියෙන පාදය
අංශක 60 ඉස්සරහින් ඉන්නේ. එහෙනම් එයාට අනුරූප වෙන්න නම් ඒ පාදයේ වෙන ත්‍රිකෝණයකත් කවුරු ඉස්සරහින් ඉන්න ඕනද? 60 ඉස්සරහින් ඉන්න ඕනේ. හරිද? දැන් මේකේ 60 ඉස්සරහින් නැහැ. ගන්න බෑ. මේකෙත් 60 ඉස්සරහින් නැහැ. ගන්න බෑ. එහෙනම් ඒ කතාව ඉවරයි. මේ ත්‍රිකෝණේ ගියා. මේ ත්‍රිකෝණයට එන්න. මෙන්න මේ ත්‍රිකෝණේ ඔය සමානයි කියන පාදය 30 ඉස්සරහින් ඉන්නේ. එහෙනම් ඒකට අනුරූප වෙන්න නම් 30 ඉස්සරහින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. දැන් මේකේ සමානයි කියන පාදෙන්නේ කවුරු ඉස්සරහින්ද? 60 ඉස්සරහින් ඉන්නේ. හැබැයි මෙන්න මේකට ඇවිල්ලා බලන්නකො. මේ සමානයි කියන පාදයේ තියෙන 30 ඉස්සරහින්. මේකෙත් 30 ඉස්සරහින්, මේකෙත් 30 කියන කෝණේ ඉස්සරහින්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ ඔය පාද දෙක මොකක් වෙනවද? අනුරූප වෙනවා. අන්න එහෙනම් පාදයක් හරි. නිකම් පාදයක් නෙමෙයි අනුරූප පාදයක්. ඒකයි මේ විදිහට තේරුනේ. හරිනේ. එහෙනම් කෝණ දෙකක් කොහොමත් හරිනේ 60යි 30යි ඉන්නවා 60යි 30යි ඉන්නවා 90ත් ඕනනම් ඉන්නවා. ආයෙනම් මොකද අවස්ථාව? කෝකෝප අවස්ථාවෙන් අංග සම වෙනවා ත්‍රිකෝණ දෙක XYZ ත්‍රිකෝණයයි MNL ත්‍රිකෝණයයි. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අවස්ථාව මොකද්ද? කෝකෝප. ඔන්න උත්තරේ. හරිනේ කතාව. හරි. ඊළඟ ගාන කුලක මේවා නම් 9 වසරේ ඉඳන්ම තිබ්බා. ඒතර 10 වසරේ අයටත් අවුලක් නැහැ. හරි. මොකක්ද තියෙන්නේ? AB කියලා කුලක දෙකක් දීලා තියෙනවා. ලේසි ගන්න. මේක Aලු මේක Bලු. මට මොකක්ද අඳුරු කරන්න කියන්නේ? A ඡේදනය B dash. අඳුරු කරන්න කියන්නේ A ඡේදනය B dash. dash කියන කෙනාගේ තේරුම මොකද්ද? මෙතන මේ dash කියන්නේ වැරදිලා ඉරක් වැදිලා නෙමෙයි. මේක මොකද්ද dash? මේකේ තේරුම මොකද්ද? එයාට අයිති නැහැ. ඒතර B dash කිව්වොත් B ට අයිති නැහැ. දැන් මේ රවුමම B ට අයිති. මේ රවුමම B ට අයිතිනේ. එහෙනම් B ට අයිති නැහැ කිව්වොත් මේ රවුමෙන් එළියේ. ඔන්න ඕක තමයි B dash කියන කෙනාගේ තේරුම. මේ A තියෙන්නේ. A කියන්නේ A ට අයිති ටික. දැන් මේකේ තේරුම ගලපන්න පුළුවන්. මොකක්ද තේරුම? B dash කියන්නේ B ට අයිති නැති. හැබැයි කාට අයිතිද? A ට අයිති. ඒතර දැන් කොහොමද ගානට එන්නේ? B ට අයිති නැති. B ට අයිති නැහැ කියන්නේ B කියන රවුමෙන් එළියේ. ඔන්න B ට අයිති නැහැ මේ රවුමෙන් එළියේ. හැබැයි A ට අයිති වෙන්න ඕනේ. එහෙනම් A කියන රවුම ඇතුලේ. එහෙනම් මේ රවුමෙන් එළියේ මේ රවුම ඇතුලේ. මොන කැලේ සෙට් වෙන්නේ? මෙන්න මේ කැලේ පාට වෙන්න ඕනේ. බලන්න පාරණි කතාව. මේ රවුමෙන් එළියේ මේ රවුම ඇතුලේ තියෙන කැලේ. හරි. ඕක ඔය විදිහට තේරුම අරගෙන තර්ක කරලා උත්තරේ ගන්න පුළුවන්. තව කෙටි ක්‍රමයක් තියෙනවා ඔකට. මෙන්න මේක. ඔය වගේ ගණන් වලට කෙටි ක්‍රමයක් තියෙනවා. කුලක පාඩම් කරද්දී ඔය ක්‍රම ටික ඔක්කොම කියලා දෙනවා. මේක A මේක B කියන්න. දැන් අඳුරු කරන්න කියන්නේ A ඡේදනය B dash නේ. මැද්ද ඡේදනයක් තියෙනවා නම් හරිද? මැද්ද ඡේදනයක් තියෙනවා නම් මේ ඉන්න දෙන්නව දෙපැත්තට පාට කරන්න. ඔන්න කෙටි ක්‍රමය. ඒ කියන්නේ මේම හිතන්න බැරි කවුරු ඉන්නම් මේ ක්‍රමයට එන්න. ඒ කියන්නේ දැන් A ඉන්නවනේ. මම ඒව මේ පැත්තට පාට කරනවා. ඔන්න ඒව මම පාට කරා. හරි. ඒව පාට කරා. හරිනේ. B dash මම පාට කරන්නේ අනිත් පැත්තට. ඡේදනයක් තියෙන හින්දා මේලයක් නම් එකම පැත්ත නේ. B dash පාට කරන්නේ දැන් අනිත් පැත්තට. B dash කියන්නේ B ට අයිති නැහැ. එහෙනම් මේ රවුමෙන් එළියේ. මේ රවුමෙන් එළියට ටික මම අනිත් පැත්තට පාට කරන්න යනවා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒකත් ඒ පැත්තටම පාටුනේ නේද? අනිත් පැත්තට නෝනේ ඉන්න. අනිත් පැත්තට පාට කරමු. හරි. මේ පැත්තට. හරිද? බලන්නකො මොකද වෙන්නේ කියලා. මට කියන්නකෝ දැන් ඔය දෙපැත්තටම ගහපිරි වැදිලා තියෙන්නේ කොයි හරියද? දෙපැත්තටම ගහපිරි වැදිලා තියෙන්නේ දැන්. ඉස්සෙල්ලා මේ පැත්තට පාට කරේ දැන් මේ පැත්තට. හොඳට රූපේ දිහා බලන්න. ඔයාලා ඇඳලා බලන්න මේක හරියට පැහැදිලි නැත්නම් මෙන්න මේ කෑල්ලේ. මෙන්න මේ කෑල්ල දැලක් වගේ වෙලා තියෙන්නේ. ඔය දෙපැත්තෙම ඉරි තියෙනවා. ඒක තමයි දැන් අන්තිම උත්තරේ. මෙන්න මේ කෑල්ල පාට කරා. මෙන්න මේ කෑල්ල. අන්න එහෙම ගන්නත් පුළුවන් ඕක. හරි. එතකොට ඊළඟ ගාන